අම්මෝ ගන්ධ.lk. okay so මම ළඟදී ගියා පොඩි වැඩකට. හරිද? මට SIM කාඩ් එකක් ගන්න ඕන තිබුණා. ඉතින් මම SIM change එකක් කරන්න තැනකට ගියා. හරිද? දැන් customer service කරනකොට අපි හිතන්න ඕන දෙයක් තමයි customer service as කන් නාස right ඔක්කොමට ටච් කරනවා. ගොඩක් මිනිස්සු ඒක දන්නේ නැහැ. right ඕගලනුත් දැනගන්න ඕන. customer service වල ඉන්නවා නම් ඔයා customer service වල ඉන්න මිනිස්සෙක් නම් customer service වල boss කෙනෙක් නම් පොඩි එක්කෙනා ලොකු එක්කෙනා නම් ඔයා දැනගන්න ඕන customer service කියන්නේ මේක විතරක් නෙමෙයි. මේකත් customer service මේකත් customer service. so ඉතින් customer කෙනෙක් කාම customer දැක්කම සුපිරි sexy boy කෙනෙක් හරි girl කෙනෙක් හරි customer පොඩි happiness එකක් එනවා. ඊට පස්සේ customer ඇතුළට එනකොට හොඳ fresh සුවඳක් එනකොට ලොකු hotels වල එහෙම තියෙනවා. ඇතුළට ආපු ගමන් මාර fresh සුවඳක්. ඒකට customer full happiness එකක් එනවා. right ඊට පස්සේ customer මොන හරි එකක් මෙහෙම අල්ලලා බැලුවම එතකොටත් එන පොඩි feeling එකක්. right ඔයගොල්ලන්ගේ count එකක් හරි මොන හරි අල්ලලා බලනකොට. ඔය ඔක්කොම එකතු වුණාට පස්සේ ඔයාගේ කටෙන් එන වචන වලින් සුපිරි 100% 360 එනවා feeling එකක්. ඔන්න ඕකට තමයි customer service කියන්නේ. so දැන් අපි එමු කතාවට. මම ළඟදී ගියා SIM එකක් මාරු කරන්න. right SIM එකක් මාරු කරන මම ගියා ඔය උග දන්නවත් දන්නේ නැහැ. මම හොලා දන්නේ නැත්තම් කියන්න නිකන් රෙදි මෝල. දැන් ඔයාලා දන්න හයි බ්ලොක් එක පහු කරන් යනකොට ටිකක් දුර යනකොට වම් පැත්තේ තියෙන රෙදි මෝල කියලා ස්පොට් එකක්. එතන ගාව තියෙනවා SIM මාරු කරන තැන. හරිද? නම් ගම් වැඩක් නැහැ. මම ඔතෙන්ට ගියා. හරිද? ඔතෙන් ගිහලා කාර් එක පාක් කරා. කාර් එක හොඳට පාකින් තියෙනවා. කාර් එක පාක් කරලා දොර ඇරියා. ඇරපු ගාම ආවා මහා ගඳක්. අම්මෝ ජීවිතේ එපා වෙන තරම් ගඳයි. ඒකේ මුළු අවුට්ලට් එකම ගඳයි කියන්නේ මාර ගඳයි. කමන්නේ නැහැ. ඉතින් ඒකනේ දිව්‍යන් වහන්සේ ඇඟිලි දෙකක් මැව්වේ. මම මෙහෙම අල්ලගෙන මම වැඩේට ගියා. හරිද? වැඩේට ගියාම එතන තිබුණා ඒ අවුට්ලට් එකේ තිබුණා මුස්පේන්තු පාටක්. ඔක වචනයක් ෆ්‍රෙන්ච් වචනයක්. ෆ්‍රෙන්ච් වලින් මුස්පේන්තු කියලා වචනයක් තියෙනවා. මුස්පේන්තු පාටක් තිබුණේ ඒ අවුට්ලට් එකේ මුස්පේන්තු පාටයි. මිනිස්සු මෙහෙම ඉන්නේ අරම ඉන්නේ කිසිම ඇක්ටිව්නස් එකක් නැහැ. කමක් නැහැ නේ වැඩේකට ගිහින් බොරු බලන්නේ නැතුව වැඩේ කරන් එතනින් යන්නේ ඕගලන් කියන්නේ නේ. ඉතින් මම ඒක කරන්නේ මම ඕගලන්ගේ ඇඩ්වයිස් අරගෙන මම කිව්වා මම කිව්වා රයිට් මේ වැඩේ කරා මම යන්නම් කියලා. ඊට පස්සේ මම ගියා මිස් කෙනෙක් හිටියා. ඒ කියන්නේ ඒ මිස් හිටියේ අන්ඩර් කවර්. පොඩි ගහක කොලයක් මෙහෙම අත්තක් අල්ලගෙන හිටියේ නිකන් මං ගාවට එන්න එපා කියලා වගේ. ගහක අත්තක් කියලා හිටියේ. දන්නවනේ කැමෆ්ලාජ් වගේ හිටියේ. ඉතින් මම නිකන් try කරා මිස් මෙතන වැඩ කරනවද කියලා ඇහුවා. කිව්වා ඔව්. මේ ෆෝන් එක ස්ටක් වෙලා නැහැ බය වෙන්න එපා. මෙහෙම හිටියේ. ඔව්. ඊට පස්සේ මං ඇහුවා මිස් SIM change එකක් කරන්න පුළුවන්ද? system එක down. මං කොච්චරලා විතර ඇයිද කියන්න බෑ. විනාඩි 15ක් 20ක් අතර මං කිව්වා හා කියලා මං එතනින් මාරු වුණා. s කන් නාස down nothing.lk. bad scene නේ. අපරාධේ නේ. ඒ කියන්නේ මගේ SIM change එකෙන් ලොකු ගාණක් එන්නේ නැහැ එතන. නමුත් පොඩ්ඩක් ක්ලීන් කරලා ඩෙටෝල් ටිකක් ගන්න කියනොත් ලොකු ගාණක් මේ වෙන්නේ නැහැ. අනිත් මම බනින්නේ මේ මිස්ටර් නෙමෙයි. මම බනින්නේ සුපර්විෂන් එකට. expect what you inspect. බලන්නේ කවුරුවත් බලන්නේ නැහැ කියන්නේ එතනනේ. ඒ කියන්නේ එතන ගඳවත්, එතන සර්විස් එකවත්, එතන මිනිස්සුන්ගේ ඇටිටියුඩ් එකවත් මුකුත් බලන්නේ නැති සෙට් එකක් ඉන්නවයි කියන්නේ. අපරාධේ ලංකාවට ගියේ කල. so what to do නේ. ඉතින් customers ලා හැටියට අපි ඕවා okay කියලා අපි examples හරි use කරලා ඉතින් වෙන තැන් දියුණු කරන්න try කරනවා. so මට දුකයි service center හැටියට. නමුත් ඕක තමයි යථාර්ථය.